මේ ඊසොප්ගේ උපමා කතාවක තියෙන චූටි කතාවක්. එහෙම කතා 4ක් තියෙනවා එක පිටුවක. ඔන්න ඒ කොමත් එක හිටියා නරියෙක්. මේ නරියට හම්බ වුණා බල්ලෙක්. බල්ලගේ ඇඟ පුරාම මැක්කෝ. දැන් හිතෙන්නේ නේද මේක දේශපාලන කතාවක් කියලා. මේ මැක්කෝ ලේ උරලා බීලා ලේ උරන්න බැරි තරම් දැන් බීලා. මැක්කොන්ගේ මුළු ඇඟම වැහිලා නට්ට දක්වාම මැක්කෝ මැක්කෝ පුපුරන්න තරම් ලේ බීලා. නරියා කියනවා ඔන්න බලන්නකෝ දේශපාලන කතාව. නරියා කියනවා බලුරාල තමුසු ගෑන්ගේ මැක්කොනේ. ඔව්. උන් හොඳටම ලේ බීලානේ. ඔව්. තමුසුට අමාරු නැද්ද? අමාරුයි. තමුසු ගෑන්ගේ ඉන්න මැක්කෝ තමුසු ගෑන්ගේ තියෙන ඔක්කොම ලේ බීලානේ. ඔව්. මං කඩන්නද? දැන් බලන්න තාමත් දේශපාලන කතාවක් කියලා තේරෙන්නේ නැහැ නේ මේක. ඊට පස්සේ අයිෂේ බලුරාල තමුසු ගෑන්ගේ ලේ ඔක්කොම බීලා මුන්ට දැන් ලේ බොන්න බැරි තරම්. මුළු ඇඟම මැක්කෝ. තමුසට අමාරු නැද්ද? අමාරුයි. මං කඩන්නද මුන්ව? එපා. ඇයි? ඔන්න බලන්න දේශපාලන කාරණා. නරිලාර මුන් දැන් ඔක්කොම මගේ ලේ බීලානේ ඉන්නේ. මුන් මෙහෙම හිටපුවාවේ. තමුස මේක කඩන්න එපා. කඩාපු ගමන් අලුත් සෙට් එකක් ඇවිදලා මුල ඉඳලා බොන්න ගන්නවා. මගේ තියෙන ටිකත් නේ එතකොට. ඔයිට බයි. මං කියන්නේ එහෙම කරන්න එපා. මන හරි කරමු. ඒක වෙන කතාවක්. ඒක වෙන කතාවක්. මේ කතන්දරේ තියෙන දේශපාලනේ බලන්න. ඇයි මෙහෙම කතාවක් කියලා ළමයින්ගේ ප්‍රබුද්ධ මනසට ඉඩක් දෙන්නේ නැත්තේ? ළමයෙකුට හිතන්න ඉඩ දෙන්න එපේ. මං නිකන් අහන්නේ. මේ රැට අහන්න ළමයින්ගේ මේ ටිකට උත්තරයක් දෙන්න බලන්න. ඉංග්‍රීසි හෝඩිය ABCDFGH නේ. A ළඟට B නම් B ළඟට C නම් මොකද ඉංග්‍රීසි වල A ළඟට තියෙන අකුර? A ළඟට B නම් B ළඟට C නම් ඊළඟට තියෙන්නේ D නෙමෙයිනේ. A ළඟට B නම් B ළඟට F නේ. A ළඟට B නම් B ළඟට C නම් E ළඟට F නෙමේද? E ළඟට F තමයි. ඒකනේ. දැක්කද? මං හොයන්නේ බුද්ධිය තියෙනවද කියලා. කාගේද? වලලුන්ගේ. That is what is intelligence. දැනුම නෙමේ ඒ බලන්නේ. දැනුම තියෙන්නේ entered data output එකක් හැටියට ගන්න remind කරන්න පුළුවන්ද කියලා. මස්තිෂ්කයට කවාපු දත්ත මතකද කියලා බලන එකට දැනුම කියන්නේ. විභාග වලින් කරන්නේ ඒක. බුද්ධියෙන් මනින්නේ කල්පනා කරන විදිහ. මතක් කරන විදිහ නෙමෙයි. උගන්නලා ගන්නේ මතක් කරන දේ. විභාග කියන්නේ මතක් කරලා දේ. මතක තියනවද බලන එකට. ළමයින්ට මතක තිබුණට වැඩක් තියනවද හිතන්න බැරි නම්. හිතන්න පුළුවන් වෙන්නේ බුද්ධිය තියෙනවා නම්. නේ. බිඳුව රවුන්ද 4ක්ද? බිඳුව රවුන්ද 4ක්ද? රවුම්. මේ උඩ තියෙන්නේද බිඳුව යට තියෙන්නේද බිඳුව? උඩ තියෙන්නේ බිඳුව යට තියෙන්නේ කොටුව බිඳුවක්ද? නෑ. කොටුවක් බිඳුව රවුම්. සින්දු කියලා ලියද්දි ලියන්නේ මැද්දට සියන්නයි දුවන්නයි මැද්දට ලියන්නේ බිඳුවද නැද්ද? බිඳුව. ඒක තමයි බිඳුව රවුමක්. බිඳුවට තමයි බිඳුව රවුම්. බිඳුව 4 වෙන්න විදිහක් නැහැ. මේ ලියලා තියෙන්නේ මොකක් කියලාද? බිඳුව රවුම්ද? ඒක තමයි බිඳුව රවුම් වේ කියන්න බෑ. රවුම් විය හැකි කියන්න පුළුවන්.
හතර ඇසුත් විය හැකි. බින්දුවත් වැරදි නම් ABCDත් වැරදි නම් මෙහි ඉඳලානේ කොළඹ ඉඳලා ගාල්ලට යනකොට හම්බ වෙන නගරයක් තමයි කළුතර කියන්නේ. දන්නවද අහලා තියෙනවද කළුතර බෝධිය? අන්න හරි. ඒකේ යනකොට දිග බස් එකකින් යනවා නම් ඉස්සරහම ඉන්නේ ඩ්‍රයිවර් පිටිපස්සේ තමයි මගින් ඉන්නේ. කළුතර බෝධියේ මේ බස් එකේ යන එක්කෙනාට ඉස්සර වෙලාම කොත පේන්නේ ඉස්සරහ සීට් එකේ දකුණු පැත්තේ ඉන්න එක්කෙනාටද වම් පැත්තේ ඉන්න කොන්දොස්තරටද? කොන්දොස්තර ඉන්නේ හිටගෙන. දකුණු පැත්තේ ඉඳගෙන ඉන්න ඩ්‍රයිවර්ටද වම් පැත්තේ හිටගෙන ඉන්න කොන්දොස්තරටද පේන්නේ? ඒක තමයි. මට තියෙන ප්‍රශ්නේ දකුණු පැත්තේ ඉන්න ඩ්‍රයිවර්ටද වම් පැත්තේ ඉන්න කොන්දොස්තරටද කියලා කියන එක නෙමෙයි. මට තේරෙන්නේ නෑ වලල මිනිස්සු කොහොමද දන්නේ කළුතර බෝධියට කොහින්ද කොත්? මම කියන්නේ මේ රාත්‍රිය ගොඩනගන්න දරුවොත් එක්ක ඒක හරි සුන්දරයි, හරි මනරම්, සිතද ගන්නාසුලුයි. මෙතකොට තමයි මේ තියෙන ආහ්ලාද ජනක ආස්වාදනීය තැන ඔබේ නිවසට ගේන්න පුළුවන් වෙන්නේ. එතකොට විතරයි අර දරුවන්ට හිතන්න පුළුවන් වෙන්නේ